අපේ ආණ්ඩුවේ දෙවන අයවැය කියලා කියන්නේ ආචාර්ය හර්ෂ සිල්වා මන්ත්‍රීතුමා සම්පූර්ණයෙන් අන්ත අසරණ කළ අයවැයක්. දැන් සාමාන්‍යයෙන් හර්ෂ මන්ත්‍රීතුමා සලකන්නේ මේ සමග ජන බලවේගයේ ආර්ථික මඟ පෙන්වන්න හැටියටනේ. හැබැයි එතුමාට මේ විනාඩි 45ක් වෙන් කරලා මං හිතන්නේ මේක කුමන්ත්‍රණයක්ද කොයිද පැයක් වෙන් කරලා එතුමාව නැති කරලා දැම්මා. ආයි මෙතනින් එහාට මං හිතන්නේ ආර්ථිකය ගැන කතා කරන්න ඔබතුමාට අවස්ථාවක් නොදෙන තරමටම කවුරු හරි කුමන්ත්‍රණයක් කරා ඒක ඉස්සෙල්ලා හොයලා බලන්න. ඒ මොකද අපිටත් හොඳයි අතන අපිට පුළුවන්කම තිබ්බනම් අපිත් කාලේ දෙනවා. දැන් හොඳයි මේ. ඒ කියන්නේ එතුමා වගේ කෙනෙක්වත් කරකෝල අතාරින්න පුළුවන් තරමට මේ අයවැය හැදුවා කියලා කියන්නේ මේ රට හොඳට මිදිලට යනවා කියන එක තමයි. දැන් බලන්න මම කියන්නේ මේ අසරණ භාවය කොච්චරද කියනවනම් මම අහගෙන එතුමා කියනවා මේ අර මහජන බැංකුවේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ වංචාවක් උනාය කියලා ඒකේ අධ්‍යක්ෂවරේ කාට හරි කියලා ඒ කියපු කෙනා හර්ෂසිල මන්ත්‍රීතුමාට කිව්වහම එතුමා ඒක පාර්ලිමේන්තුව කියනවා. එහෙමනේ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා පාර්ලිමේන්තු අධ්‍යක්ෂකින් බහුල පරිණත මන්ත්‍රීවරයෙක් අර ගම්පහෙන් ආපු අලුත් මන්ත්‍රී වගේ වෙන්න එපා. මම දැක්කා channel එකකට ගිහිල්ලා කවුද ඔය වගේ තොරතුරුවක් දුන්නා. ඒ නිසා මීට පස්සේ අපිට ඒ වගේ බොරු කියන්න එපා කියලා තොරතුරු දෙන්න එපා කියලා ප්‍රසිද්ධිය කිව්වා. ප්‍රසාද්. ඊට පස්සේ ඔබතුමාට තේ වෙන්න පුළුවන්. ඒ නිසා මං අහගෙන ඉස්සෙල්ලම කතාව පටන් ගත්තේ ඔබතුමා මේ ආණ්ඩුව විසින් ආර්ථිකය ස්ථාවර කරා ඒකට ගරුත්වයක් ලබා දීලා. හැබැයි ටිකක් දුර යනකොට ඒ ස්ථාවර කතා පැත්තක තබලා අර ඇඟ ඇතුලේ තිබුණු සතා මතුවෙලා පටන් ගත්තා මේකට ආණ්ඩුව ක්‍රෙඩිට් දෙන්න බෑ අරක මේක කියලා. මන් දන්නවා වෙච්ච වැඩේ මොකද්ද කියලා. ඊයේ එළියට බහැලා වොයිස් කට් එක දුන්නානේ. ඒ වොයිස් කට් එක ආපු කමෙන්ට්ස් බැලුවාම ඔබතුමයි කියනවා. ඒ කමෙන්ට්ස් වල තනි කර තිබුණේ මේ අයවැය විවේචනය කිරීම ගැන එතුමාට බැනලා. එතුමා විවේචනය කරලා නේද? එතුමාගේ ওই වචන මම කියන්නේ ඒ කමෙන්ට්ස් එක බැලුවාම තමයි අද උදේ කතාව පටන් ගන්නකොට හිතාගෙන ආව කියන්න මේ ආර්ථික අපේ ආණ්ඩුව ආර්ථික ස්ථාවර කරා කියලා කියන්නේ. එතනින් පටන් ගත්තේ ඒක. හරිද? හැබැයි ටිකක් දුර යනකොට අර ඇතුලේ ඉන්න කෙනා එළියට ආවා.